ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ලෝක දේශපාලන කරළිය උණුසුම් කරමින් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ. යම් හේකින් කලාපය තුළ යළිත් යුදමය වාතාවරණයක් නිර්මාණය වුවහොත් සතුරා මෙතෙක් කිසිදු අවබෝධයක් ලබා නොමැති අති නවීන යුද හැකියාවක් සහ රහසිගත අවි ආයුධ ලොවට අනාවරණය කරන බව එම බලකායේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාව සහ ඇමරිකානු ඊශ්‍රායල පීඩනය හමුවේ ඉරානයේ සිය ආරක්ෂක ශක්තිය පිළිබඳව මෙලෙස ඉඟිපළ කිරීම ජාත්‍යන්තර මිලිටරි විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. ඉරානයේ සතු මිසයිල් තාක්ෂණය, ඩ්‍රෝන යාන සහ සමුද්‍රීය බෝම්බ පද්ධති පිළිබඳව බටහිර රටවල් සැකපල කරන පසුබිමක සතුරාට සිතාගත නොහැකි අලුත් යමක් ඉරානයේ සතු බව මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මැද පෙරදිග කලාපයේ බල තුලනය තීරණය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් පවතින මෙම අර්බුදය ඕනෑම මොහොතක මහ පරිමාණ ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට මෙම ප්‍රකාශයේ තව සාක්ෂියක් සපයයි. ඉරානය මෙලෙස සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන්නේ බාහිර බලපෑම් හමුවේ පසුබසින්නේ නැති බව ලොවටම පෙන්වීමට බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.